අපි ඉංග්‍රීසියෙන් කතා කරමු ලියමු. Let's speak and write English. 47 වෙනි පාඩම. Lesson 47. Natural disasters. ස්වභාවික විපත්. ඉංග්‍රීසියෙන් ස්වභාවික විපත් ගැන කතා කිරීමට සහ ලිවීමට අවශ්‍ය වෙන වචන රාශියක් ඔබට මෙම පාඩමෙන් ඉගෙනගත හැකියි. ස්වභාවික විපත් සඳහා උදාහරණ. Examples of natural disasters. Storm, උනාටුව. Cyclone, සුළි සුළඟ. Hurricane, චණ්ඩමාරුතය. Tornado, සුළි සුළං වර්ගයක්. Typhoon, සුළි සුළං වර්ගයක්. Blizzard, හිම කුණාටු. Torrential rain, ධාරානිපාත වර්ෂාව. Floods, ජල ගැලීම්. Landslide, earthslip, නාය යෑම. Tsunami, earthquake, භූමිකම්පාව. Forest fire, wildfire, ලැව්ගින්න. Drought, නියඟය. Volcanic eruption, ගිනිකඳු පිපිරීම. Heat waves, තාප තරංග. Cold waves, සීත තරංග. ස්වභාවික විපත් ගැන කතා කිරීමට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි වචන කීපයක් පහත සඳහන් වේ. Evacuate, ආරක්ෂිත ස්ථානවලට යනවා. Displace, අවතැන් වෙනවා. Rescue, අනතුරකින් බේරගන්නවා. Rescue workers, ගලවා ගැනීමේ සේවකයෝ. Displaced people, අවතැන් වූ මිනිස්සු. Safety centers, ආරක්ෂිත මධ්‍යස්ථාන. Relief, සානාධාර. Debris, සුන්බුන්. Death toll, මරණ සංඛ්‍යාව. Survivors, දිවි ගලවා ගත් අය. Victims, අනතුරට භාජනය වූ අය. Injured people, තුවාල වූ මිනිස්සු. Disaster Management Center, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. Havoc, විනාශය. Catastrophe, මහා විපත. Chaos, අවුල් ජාලය. Lives, ජීවිත. Property, දේපල. Infrastructure, යටිතල පහසුකම්. සුළි සුළඟක් ගැන ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන සරල වාක්‍ය කීපයක් අපි දැන් ඉගෙන ගනිමු. A cyclone is a powerful storm with strong winds and heavy rainfall. සුළි සුළඟක් යනු දැඩි සුළං සහ අධික වර්ෂාපතනයක් සහිත ප්‍රබල කුණාටුවකි. Therefore, during a cyclone, floods and landslides occur. එම නිසා සුළි සුළඟකදී ජල ගැලීම් සහ නායෑම් සිදුවේ. A violent cyclone hit Sri Lanka in November. දරුණු සුළි සුළඟක් නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආවා. As a result, some areas experienced strong winds and heavy rainfalls. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමහර ප්‍රදේශ ප්‍රබල සුළං සහ තද වැසි අත්දැක්කා. Therefore, severe floods and massive landslides occurred in some areas. එම නිසා දරුණු ජල ගැලීම් සහ ඉතා විශාල නායෑම් ඇතැම් ප්‍රදේශවල සිදු වුණා. Hundreds of people died and some remain missing in this disaster. මේ විපතේදී මිනිසුන් සිය ගණනක් මිය ගිය අතර සමහරු තවමත් අතුරුදහන් වී ඇත. Some people were trapped among debris and they were rescued by rescue workers. සමහර මිනිස්සු සුම්බුන් අතරේ සිරවී සිටියා. ඔවුන්ව බේරා ගැනීමේ සේවකයන් විසින් බේරා ගන්නා ලදී. Further, hundreds of houses were destroyed and people had to stay in safety centers. තවද නිවාස සිය ගණනක් විනාශ වූ අතර මිනිසුන්ට ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටීම සිදුවිය. The death toll from this disaster is about 600. මෙම විපතින් මියගිය සංඛ්‍යාව 600ක් පමණ වේ. මෙම පාඩමේ ඇති ඔබට අවශ්‍ය කරුණු ලියාගෙන පාඩම් කරගෙන සුදුසු අවස්ථාවලදී යොදා ගන්න. අපි ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.